නූතන පරීක්ෂකයෙකු ධර්මසේන මහතාහට පුරාණ සිතියමක් හමු වූ අදර එහි සඳහන් වූයේ නාගදීපයේ සිට කැලනිය දක්වා විහිදෙන රහස් උමං මාර්ගයක් සහ නාගලෝකයේ ප්‍රවේශ දොරටුව පිහිටි ස්ථානය. මේක වෙන්න බැහැ. මේ සිතියොමේ තියෙන සලකුණුයි මේ ගුහාවේ තියෙන කෑටයමුයි හරියටම සමානයි. දෙවියනේ මේක නිකම උමගක් වේ. මේක නාගදීපයේ සිටට කැලනිය දක් විහිදෙයි. ඒ පෙන්නේ නාගලෝකයේ ආලෝකයද? අහෝ මේ මොන ආශ්චර්යයක්ද? මනියකිත දිව්‍ය රාජයාණෙනි, ඔබ වහන්සේ මේ අසරණයා ඉදිරියේ පෙනී සිටියයි. ඔබ මේ දොර විවෘත කරන්නේ ලෝක දෙකක් අතර තියෙන බාධකයයි. රජතුමනි, මම ආවේ සොරකම් කරන්න නෙවෙයි. මතු පිට ලෝකයේ ගංගා සිඩී යනවා. අපේ ලෝකේ බේරගන්න නම් නාග මාණික්කය පිහිටා අවශ්‍යයි. මොනවා නාග මාණික්කය? මිනිසයා ඔබට එය ලබා ගැනීමට කිසිසෙත්ම හැකියාවක් නැහැ. නතර වෙන්න මිනිසයා. ඔබ සොයන්නේ සාමාන්‍ය වස්තුවක් නෙවෙයි. ඔබ හිතනවා නම් ඒ තිබෙන්නේ නාග ලෝකේ කියලා. ඔබ වැරදි. ඒ දැන් තිබෙන්නේ මිනිසයන්ට ළඟා විය නොහැකි භෝගවතී රාජධානියේ. රජතුමනි, නමුත් ඉතිහාසයේ කියවෙන්නේ නාගමාණික්‍ය සහ එමික් පුටුව නාගලෝකයට අයිති ඔත්තුවෙන් ගැන. ඕ ඒ සද්දයක්. නමුත් මීට වසර 2500කට පෙර ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනටත් පෙර මගේ නයන අතර ඇති වූ මහා වෛරය ඔබ දන්නේ නැහැ. පින්වත් මණියක්කිත රජතුමනි, අද සාගර පතුල වෙනදා නොසන්සුන්. දියරැළ රළු වෙන්නේ මතුපිට ලෝකයේ මිනිස්සුන්ගේ පෞකාරකම් වැඩි නිසාද? නැහැ, අනන්ත මිනිස්සුන්ටත් වඩා භයානක සෙවණැල්ලක් අපේ දොරටුව අසලටම ඇවිත්. අපේ මහා නාග මාණික්‍ය ආලෝකයේ අදුරු කරන්න බලන ඉන්න සතුරෙක් එන්නේ. කවුද? සතුරෙක් කවුද අතපරදේ? ඔවුන් දැන් එන්නේ සමේ පත නෙවෙයි. මේ රාජධානිය හදවත බොඩු මැණික් පුටුව පැහැර ගන්නයි. වසර 2500කට පෙර ලක්දිව උතුරු කෙළවර නාගදීපය යුධපිටියක් බවට පත් වුණා. මහෝදර නාරජු සහ ඔහුගේ බෑණනුවන් වූ චූලෝදර අතර ඇති වූ මේ මහා වෛරයට හේතුව වුණේ දිව්‍යමය බලයක් සහිත මැණික් පුටුවයි. දැඩි කෝපයෙන් පසුවන මහෝදර රජු සහ තරුණ චූලෝදර මුහුණට මුහුණලා සිටි. මේ පුටුව මගේ පියාගෙන් මට උරුම වූවක්. මාමණ්ඩිය, බලය තියෙන්නේ වයස් මත නෙවෙයි, අයිතිය මතයි. එනම් සූදානම් වේයම්. අද නාගදීප මුහුදු පතුල නංග ලේවලි රත් බාට වේවි. नतर करपल्ला में विनाशी महोदय चूदर। තොපේ මේ තණ්හාව නිසා විනාශ වෙන්නේ අපේ මුළු නාග පරම්පරාවමයි. මේ මණික් පුටුවේ තියෙන්නේ ලෝකය පාලනයන බලයක්. ඒක තොපේ පෞද්ගලික වස්තුවක් නෙවෙයි. මේ මණික් පුටුව මිනිස් ලෝකයෙන් සගවන්න කාලය හරි. නැත්නම් මේක නිසා මනුෂ්‍යයොත් විනාශ වේවි. අපි මේක භෝගවතී රාජධානියේ ගැඹුරුම තැනක තැන්පත් කරමු.
නාගදීපයේ ගැටුම තාවකාලිකව සමතයකට පත් කළ මනියක්කිත රජු මැණික්පුටුවේ ආරක්ෂාව තහවුරු කිරීමට භෝගවතී රාජධානියේ අගරැජින දේවිය, හමුවීමට පැමිණියා. මේ මණික්පුටුව ඔවුන් නාගදීපයෙන් දෙදෙනාම මෙහාට දැන සිටියා රැගෙනාවේ ලොකු මේ අවදානමක් පුටුවේ අරගෙන. බලය වැරදි දාතට මගේ නායන් පත් වූහොත් තවමත් ඉන්නේ මේ සිදුවන බලයට විනාශය. කෑදරකම. මම ඒක දන්නවා රජතුමනි. මගේ මේ රාජධානිය සාගර පතුලේ සගවී තිබුණත් ගොඩබිම සිදුවන දේ මට දැනෙනවා. ඒ නිසාමයි මම මේ පුටුව වටා මායාවී ආරක්ෂක වලක් හැදුවේ. අපේම කෙනෙක් පාවා ධ්‍යානීමක් කළොත් මිසක් කිසිම සතුරෙකුට මේ බලය අල්ලන්න බෑ. එහෙනම් ඔබට මම මණික්පුටුව බාර ගන්නවා. ලක්දිව ඉතිහාසයේ සැඟවුණු අතිශය අභිරහස් පරිච්ඡේදයක් තිබෙනවා. ඒ තමයි නාගගෝත්‍රිකයන්ගේ සහ නාගලෝකයේ පුරාවෘත්තය. මිනිස් ඇසට හසුනොවන මහා සාගර පතුලේ සැඟවුණු ඒ අසිරිමත් රාජධානියේ රහස ඔබ දන්නවාද? අදටත් නාගදීපයේ සහ කැලණියේ වැලිතලාවට යටින් ඒ අභිරහස් ලෝකය පවතින බව බොහෝ දෙනා විශ්වාස කරනවා. මිනිසා ස්වබාදහම සුරකිනතාක් නාගපරපුරේ ආශීර්වාදය මේ හෙළ දෙරණට හිමිවනු ඇත.